හරි දාඩිය දානවා කිව්වට මතක් වුණේ. දැන් සාමාන්‍යයෙන් අපේ අතට මේ වගේ ඇඟට එහෙම දාන දාඩිය එච්චරම ගඳ නැති වුණාට අපේ අත්යට තියෙන ගදාඩිය ගඳයිනේ. මොකද දන්නවද එහෙම වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ අතයට තියෙන දාඩිය නිපද වෙන්නේ විශේෂයෙන්ම අපෝප්‍රීන් කියලා ග්‍රන්ථි ජාතියක. අපෝප්‍රීන් කියලා සේද ග්‍රන්ථි ජාතියක. අපෝප්‍රීන් ග්‍රන්ථි වලින් නිපද වෙන දාඩියේ වැඩිපුරම තියෙනවා ප්‍රෝටීන සහ මේදම්. ඔන්න ඔය ප්‍රෝටීන සහ මේදම්ල මත බැක්ටීරියා ක්‍රියා කරලා වියෝජන ක්‍රියාවලියක් කරන නිසා තමයි අපේ මෙන්න මේ අත්යට තියෙන දාඩිය විශේෂයෙන්ම ගඳ වෙන්නේ. එතකොට දැන් අපි ඔය අත්යට වගේ ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරනවනේ ගඳ නැති වෙන්න කියලා. එතකොට අපි දැන් හිතාගෙන ඉන්නවනේ ඩියෝඩ්‍රන්ට් එකකින් කරන්නේ දාඩිය නිපද වෙන එක නැති කරනවා කියලා. නෑ එහෙම කරන්නේ නෑ හොඳ. අපි හිතන් හිටියට එහෙම ඒක වැරදි ඒක. ඩියෝඩ්‍රන්ට් එකෙන් හැමතිස්සම කරන්නේ දැන් හිතන්නකො මෙහෙම දැන් මෙතන ඇතිවන බැක්ටීරියා වියෝජනයෙන් නම් ගඳ ඇති වෙන්නේ ඉන්න බැක්ටීරියා ප්‍රමාණය අඩු කරා නම් ගඳ ඇති වෙන එක අඩු වෙනවනේ. ඩියෝඩ්‍රන්ට් එකෙන් කරන්නේ ඔන්න බැක්ටීරියා විනාශ කරන්න. ඩියෝඩ්‍රන්ට් එකක සාමාන්‍යයෙන් තියෙනවා ඇල්කොහොල් වගේ දේවල්. ඇල්කොහොල් වලට වගේ පුළුවන් මේ තියෙන බැක්ටීරියා විනාශ කරන්න. බැක්ටීරියා විනාශ කරන නිසා අර තියෙන වියෝජන ක්‍රියාවලිය අඩු වෙනවා. ඉතින් අවදුරටත් කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් ඔය බැක්ටීරියා වර්ධනයට ගොඩාක්ම සුදුසු පරිසරය තමයි සාමාන්‍යයෙන් උදාසීන භාෂ්මික වාදයක් වගේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඔය ඩියෝඩ්‍රන්ට් එක ඇතුළත් වෙනවා සාමාන්‍ය පොඩි ආම්ලික ගතිය. ඒතර දැන් අපි ඩියෝඩ්‍රන්ට් එකක් මෙහෙම අතයට ගෑවට පස්සේදී මොකක්ද වෙන්නේ? අතයට ගෑවට පස්සේදී ආම්ලික පරිසරයක් තමයි ඇති වෙන්නේ මෙතන. ආම්ලික පරිසරයක් ඇති වෙනවා කියලා කියන්නේ එතකොට අර ඉන්න බැක්ටීරියා වලට වර්ධනය වෙන්න අමාරුයි. එන්න ඒක නිසා බැක්ටීරියා ගහන අඩු වෙනවා. ඔය ඩියෝඩ්‍රන්ට් එකක තියෙනවා සාමාන්‍ය සුවඳ තියෙන දේවල්. සුවඳකාරක ද්‍රව්‍ය. ඉතින් ඒකෙන් අර වගේ දාඩිය ගඳ ඇති වුණත් ඒ දාඩිය ගඳ නැති කරන්න සුවඳකාරකත් ඇති වෙනවා. එහෙනම් අපි හිතන් හිටියට ඩියෝඩ්‍රන්ට් එකක් ගෑවට ඩියෝඩ්‍රන්ට් එකෙන් කරන්නේ දාඩිය ඇති වෙන එක නැති වෙන එක කියලා නෑ වැරදි. ඒතර දාඩිය ඇති වෙන එක වළක්වන්න දේවල් නැද්ද? නෑ තියෙනවා එහෙමත්.